කතා කරගන්නත් බෑ. ෂර්ට් එකේ බුත්තමත් හරියට දාගන්න බැරි මානසික ආතතියකින් පෙළෙන ඒ වගේ අදූරදර්ශී ලෙස රට කළමනාකරණය කරන නායකයෙක් අපිට ෂර්ට් එකේ බොත්තම ගෑණිය කියන්න බෑ නැත්නම් බොම්බේ කිත්තම ගැන මම කියනවා. පේන්නේ ඉන්නේ. අපිට ඇහෙන්නේ පරිසරය ආරක්ෂා කරන්න හැටි. අපිට ඇහෙන්නේ සංවර්ධන කටයුතු කරන්න හැටි. අපිට ඇහෙන්නේ නෑ මානසික ආතතියකින් පෙළෙන ඒ වගේ අදූරදර්ශී ලෙස රට කළමනාකරණය කරන නායකයෙක් අපිට පේන්නේ ඉන්නේ. ඒ නිසා දක්ෂ වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් රටේ ඉන්නවා. අද පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්නේ 159. කාගේ කවුද මොකක්ද හැකියාව කියලා දන්නේ නැහැ. ඒ අයට දාන්න කෙනෙක් නැති නිසා. ඔව් අර ඉතින් කරන්න දෙයක් නැහැ මේ සජිත් ලොක්කා ඔයා මේ වගේ නාම්බු දානකොට නෑම්බියෝ දානකොට මාධ්‍ය සාකච්ඡාවක් කරන්න. එතකොට මේ දූරදර්ශී ඔයාගේ වටේ ඉන්න නලින් බණ්ඩාර ඔයා ගැනත් මට මේවා කියන්න. මොකද ඕගොල්ලන්ගේ හැත්ත ගැනත් කියන්න වෙනවා. මොකද වයිපරේ ගැනවත් දන්නේ නැති ප්ලේන් එකේ උන් ඉන්නකොට තවත් කතා කරන්න දෙයක් නැහැනේ. ඔබ මිත්‍රයා වුණත් මචං මට කියන්න ඕන. මොකද කියන්න සිද්ධ වෙන්නේ වචන මට එන්නේ මේ වගේ මේ තුප්පහයි 2.50 කතාව. බොම්බේ කිත්තන් ගැන කතා කරනකොට ෂර්ට් එකේ බොම්බේ කිත්තම දාගන්න වෙන්නේ නැහැ කියන ඉඳ. අනුරගේ දැම්මා අද පාර්ලිමේන්තුවේ අපිට ඇහෙන්නේ කතාවක් ආර්ථිකය හදන හැටි. අපිට ඇහෙන්නේ කවුද මේ පරිසරය ආරක්ෂා කරන හැටි. අපිට ඇහෙන්නේ සංවර්ධන කටයුතු කරන හැටි. ඇහෙන්නේ නෑ. ඉදිරි අවුරුදු 10කට ආහාර පාන ටික රටේ නිෂ්පාදනය කර ගන්න කරන සැලසුම අපිට ඇහෙන්නේ නෑ. හැමදාම ඇහෙන්නේ හොරු හිරේ දානවා කියන එක විතරයි. යම්කිසි අපරාධකාරයෙක් හිරේට දානවා කියන එක අනුරු කුමාරට කෑ ගහලා කියන දෙයක් නෙමෙයි. මේ නීතියේ හැටියට ඕනෑම කෙනෙක් වරදක් කරොත් ඒ අපරාධ නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණා. කොහෙද යකෝ තිබුණා? අපරාධ තිබ්බා. කෝ ගෙනාවද? උඹලා වුණුත් හිටිය පාලන තන්ත්‍රේ ගෙනාවද එකෙක්වත්? උඩුයි මුණුයි තොපයි ඔක්කොම හොරු හින්දානේ කොයි. ඒක අද